මේ දැන් ඉතින් අපි හැමෝම කතා කරානේ. දැන් ඉතින් අපි පොඩ්ඩක් මේ දෙන්නටත් කතා කරන්න අවස්ථාව දෙමු නේද? ඒ දෙන්නත් ඉතින් අඳුරගන්න එපැයි. මේ ඔයාලා දෙන්න පොඩ්ඩක් යන්න එළියට. ගිහිල්ලා කතා බහ කරන්න දෙන්නම දැන් අඳුරගන්න පොඩ්ඩක් ඉතින්. නැත්නම් ඉතින් මෙහෙම බෑනේ නේද? මේ හරි එළියට යන්න ලැජ්ජ වෙන්න එපා. අර එළියට යන්න වත්තේ පුළුවන් කතා කරන්න. යන්න. මේ ඇත්තටම වගේ මම ඇත්තම කියන්න ඕනේ මේ ඇත්තටම මම නම් ඔයා ඔළුවෙන් මවාගෙන ආපු කෙනාමයි හොඳේ. ඒ කියන්නේ මම ආ ෆොටෝ වල විතරනේ දැකලා තිබ්බේ. ඇත්තටම දැක්කම නම් ඔයා ඇත්තටම මං හිතාගෙන ආපු රූපෙමයි. ඇත්තටම මගේ ටයිප් එකමයි අයියා කියලා වැඩක් නැහැ. මේ මචං මොකද? මේ නංගේ ඔය මොකක්ද ඔය කරන්නේ මේ දැන් මාදිසියක් නෑ ඕවට අයියෝ මේ මම ඒ වාදිසියක් නෑ අනේ පස්සේ ඕව පුළුවන් මේ ඕව අපිට දැම්ම ඉතින් ආදිසිය මේක ගන්නකෝ මේ මොකද්ද මේ ඔයාගේ මේ නම්බරේද නම්බරේ නෙවෙයියෝ කියන දේ අහලා මේක ගන්නකෝ ගන්නවා මේ නංගේ මේක වගේ නම්බරේ නෙවෙයි නම් මේ මොකද්ද මේ? හරි. මේ අහන්නකෝ. ඔතන හරියටම තියෙනවා රුපියල් 20000. හරිද? රුපියල් 20000ක් තියෙනවා ඔතන. හොඳේ. ඔයා දැන් මං කියන විදියට ගෙදර ගියාට පස්සේ කරන්න ඕනේ. තේරුණාද? මේ නංගේ මේ 20000 මේ සල්ලි මේ ඇයි මට මේක මොකක් හරි සිරිතක්ද ඔයාලගේ මොකද්ද මේ? හරි. මේ අහන්නකෝ. ඔයා ගෙදර ගියාට පස්සේ ඔයගොල්ලෝගේ අම්මට හරි තාත්තට හරි කියන්න ඕනේ අද බලන්න ගියපු මනමාලි කට හැකර කට ගඟ මේ මොංගල් නිකන් මෝල් කරත්තයක් වගේ කෙල්ලේ අනේ අම්මේ මට යාව හරියන්නේ මට යාව සෙට් වෙන්නේ මට යාව බඳින්න බෑ කියලා. හරිද? ඔයා ඒ විදිහට කියන්න ඕනේ හොඳේ? අනේ නංගේ ඒ උනාට මේ ඇයිලානේ මගේම කියන්න ඕනේ මේ ඇත්තටම බලන්න ඔයා මගේ ටයිප් එක ගන්නේ අප්පා එහෙම තිද්දි මං ගිහිල්ලා කොහොමද ගෙදරට කියන්නේ ඔයා මොමයි කියලා එහෙම කියන්න බෑනේ නංගේ මේ ඔය තමුසේ රුපියල් 20000 ඕනද නැද්ද කියපන්කෝ ඒකත් තෝරි ඉතින් ඕනේ නම් මං කියපු විදිහට ගෙදරට ගිහලා කරන්න ඕනේ හරිද මේ මොකද දැන් අපි ගෙය ඇතුළට යනකොට උනත් ඔයා නිකන් මේ පොඩ්ඩක් එපා වෙලා වගේ නිකන් ඔයාට දැන් කතා කරන්න ආවට ඔයාට මාව දැන් සෙට් වෙන්නේ නැහැ හරිද ඔයාට එපා වෙලා දැන් මූණ නිකන් දෙක කරගෙන වගේ මූණ නිකන් හතරස් කරගෙන වගේ තමයි ඔයා දැන් යන්න ඕනේ හරිද වැඩි ඕවර් ඇක්ටිං කරන්න එපා තේරුණාද මේ ඉතින් නංගේ මේ මොකද්ද මේ හේතුව ඇයිවා එහෙම කරන්නේ මොකද්ද ඒකට හේතුව අනේ නෑ හලෝ මේ මට කසාද බඳින්න බෑ අනේ මේ අපේ අම්මලා බලෙන් මාව කසාද බඳින්න හදන පිස්සුටනේ මට බඳින්න බෑ පිස්සුටනේ ඒකයි මම එහෙම කරන්නේ මේ ඒ කතාව වලට නෑ ඔයාලට රුපියල් 20000 දුන්නානේ ඔයා දැන් මං කියපු විදිහට කරන්න ඕනේ හොඳේ වැඩි ඕවර්ටින් දාන්න බෑ හැබැයි වැඩි හරියටම වෙන්න ඕනේ හැබැයි පුතේ උඹ හරියට ඒ ටික කරේ නැත්තම් මං ගෙදරට ඇවිල්ලා පොලියත් එක්ක ගන්න හොඳේ උන මං කිව්වා නෑ ඕනේ නෑ මම නංගි ඔයා කියපු විදිහටම කරන්න නෑ එහෙම වෙන්න ඕනේ නෑ මම ඒ විදිහට කරන්න බය වෙන්න එපා කරන්න හරි එහෙනම් ඔන්න දැන් මම හොඳට යනවා හොඳේ මම හොඳින් තමයි යන්නේ මට ඔයාව සෙට් හරිද මට ඔයාව සෙට් නම් යාට තමයි මාව සෙට් නැත්තේ හරිද මොකද අපේ අම්මලාට මට වැරදි කාර්යයක් වෙන්නත් බෑ අනේ ගෙය ඇතුළේ ඉන්නත් තේම මේ මොකද්ද හරි දැන් ඒ වගේ යන්න හොඳේ දැන් මූණ හදා ගන්න හරිනේ පොඩ්ඩක් මට පෙන්නලා බලන්න නිකන් වර්ධ ඉපා වෙලා වගේ ස්වරූපයක් වගේ මුණින් පෙන්නන්න. අන්න ඔය ලුක් එක තමයි මට ඕනේ. හරි. දෙයියා. යන්න. ඔය 20000 ඇතුළට දාගන්න ඕනේ පේන තියන් යන්න එපා. තමුසේ රඟපාන්නවත් දන්නේ නැහැ මොකෙද තමුසේ? තමුසේ වැන්දනේ මට පිස්සු වෙන්නේ. ඕක දාගන්න සාහක්කුවේ. යන්න. මූණ හදාගන්න.